ආයිබෝවන් යාළුවනේ බලන්නකො මේ ගස්වල හැදිලා තියෙන නයිමිරිස් කන්දරාව. නයිමිරිස් වගාවක් හරියටම ක්‍රමවේදයකට කළොත් එක පැලයකින් අඩුම තරමින් ග්‍රෑම් 250කවත් අස්වැන්නක් ගන්න එක සුළු දෙයක් කියලා මං හැමදාම කිව්වා. අද මම ආවේ ඒක වචනියට විතරක් නෙමෙයි ප්‍රායෝගිකවම ඔයාලට ඔප්පු කරලා පෙන්වන්න. මගේ මේ පුංචි වගාවේ පැල 60කින් මම ගත්තු පළවෙනි අස්වැන්න විතරක් කිලෝ 12ක් වුණා. අද වීඩියෝ එකකින් මම කියන්නම් කොහොමද මේ වගේ සාර්ථක අස්වැන්නකට රහස කියලා. නයිමිරිස් කියන්නේ නඩත්තුව නියමයට ලැබුණොත් අත දිග හැරලා අස්වැන්න දෙන භෝගයක්. මෙතන පැල 60ක් තියෙනවා. අපි සාමාන්‍ය ගණන් බැලීමක් කළොත් එක පැලයකින් ග්‍රෑම් 250 ගානේ ආවත් පැල 60කින් ලැබෙන්න ඕනි කිලෝ 15ක් වගේ ප්‍රමාණයක්. හැබැයි මම මේ ගත්තේ පළවෙනිම අස්වැන්න. පළවෙනි වතාවටම පැල 60කින් කිලෝ 12ක් කියන්නේ එක පැලයකින් ග්‍රෑම් 200ට වඩා වැඩි සාමාන්‍යයක්. ඉදිරියට එන අස්වැන්න වාරත් එක්ක මේක පැලයකින් ග්‍රෑම් 250 සීමාව පන්නල යනවා නියතයි. බලන්නකො මේ කරලක තියෙන පිරිපුන් බව සහ දීප්තිය. යාළුවනේ මේ වගේ කරල් පිරුණු ගසක් හදාගන්න ප්‍රධානම දේ තමයි නිවැරදි පාත්ති සකස් කර ගැනීම සහ කාබනික පොහොර භාවිතය. නයිමිරිස් පැලයට මුල් අවදියේ ඉඳලම හොඳින් හිරු එළිය වගේම නිවැරදි ජල වහනයක් තියෙන්න ඕනේ. ගොඩක් අය වැරද්ද ගන්න තැනක් තමයි කොළ කොඩවීම සහ දිලීර රෝග. ඒවට මුල ඉඳලම අවධානය දීලා ගස නිරෝගීව තියාගත්තොත් විතරයි මේ වගේ අතු නැමෙන්න කරල් හදාගන්න පුළුවන් වෙන්නේ. හරියට සත්කාර කළොත් නයිමිරිස් කියන්නේ ගෙදරට වගේම අමතර ආදායමකටත් කියාපු භෝගයක්. ඉතින් ඔයාලත් තමන්ගේ ගෙවත්තේ තියෙන ඉඩකඩෙන් උපරිම ප්‍රයෝජනය අරන් මේ වගේ සාර්ථක නයිමිරිස් වගාවක් ආරම්භ කරන්න. කම්මැලි නැතුව වැඩේට බැස්සොත් ප්‍රතිඵල අනිවාර්යයි. ඉතින් කොහොමද මේ වගේ සරු අස්වැන්නක් ගන්නෙ? රහස් 3ක් තියෙනවා. පළවෙනි දේ හොඳින් හිරු එළිය වැටෙන කාබනික ද්‍රව්‍ය පිරුණු ජලයේ රඳන්නේ නැති බුරුල් පසක් සකස් කරගන්න එක. දෙවැනි දේ පැලේ කුඩා කාලයේ ඉඳන්ම නිවැරදිව අතු බෙදෙන්න ඉඩ දීලා පෝෂණීය වගේම දිලීර රෝගවලින් ආරක්ෂා කරගන්න එක. තුන්වෙනි දේ නිවැරදි තෙතමනීය පාලනය. නයිමිරිස් වලට ඕනෑවට වඩා වතුර දැම්මොත් මුල් කුණු වෙනවා. වතුර අඩු වුණොත් මල් හැලෙනවා. ගෙවත්තේ පොඩි ඉඩක් තිබුණත් නිවැරදි ක්‍රමයට කරොත් නයිමිරිස් කියන්නේ අතමිට සරු කරන රන් ආකාරයක්. ඔබටත් පුළුවන් අදම මේක පටන් ගන්න. මේ වගේම මේ නයිමිරිස් පැලවලට මම දාපු රහස් පොහොර මිශ්‍රණය සහ රෝග පාලනය ගැන ඊළඟ වීඩියෝ එකෙන් මම අරන් ඉන්නම්. වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් දැන්ම ලයික් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් මේ වගේ වගා රහස් දිගටම දැනගන්න සිලෝන් සර්වයිවල් channel එක subscribe කරලා තියාගන්න. සුබ දවසක්. ජය වේවා හැමෝටම.